කොකිස්සයක් කමුද? පුදු අම්මෝ. පතාර සයිස් පේක. අප ගමකට තියෙනවා නිලාපූරු රතිඤ්ඤා එමෙ මම කෑම හදනවා. හිට බෑ යක්කෝ. අම්මා. ඔන්න මේ කට්ටිය ඇවිල්ලා. අපි බලමු එහෙනම් ආච්චි අම්මලා ගෙදර ගිහිල්ලා ආච්චි අම්මලත් එක්ක සහ එහෙ ඉන්න අයියලත් එක්ක මේ ගන්න ආතල් කොහොම වෙයිද කියලා. හායි කට්ටියටම. ඉතින් මේ අපි යන්න හදන්නේ බොයිස් ආච්චිලා ගෙදර මේක ඇවිල්ලා මේ මෙයා කරපු vlog එකේ මෙයා කරපු vlog එකේ මේ දෙවනි පාර්ට් එක අපි කෑලි දෙකකට කැඩුවා මේ. මොකද වීඩියෝ එක නැත්තම් දිග වැඩි වෙනවා. ඒකින්ද කෑලි දෙකකට කැඩුවා නිකන්. එහෙනම් මේ අපි යමු බඩු ටික දාගන්න ඕන වාහනේට ටික් ගාලා මේ රතිඤ්ඤා ටිකකුත් තියෙනවද? තව රතිඤ්ඤා ටිකකුත් තියෙනවා. අර ගත්තු ආතල් එක එහෙ ගිහිල්ලත් ආතල් දීලා අපිත් ගන්න යන්නේ. රෑටත් කනක් කැහින්න නැති කරන්න යන්නේ මේ. ඉතින් ටක් ගාලා බඩු ටික පටව ගමු මේ රෑට පොඩි දන්නද පොඩි එකක් පොඩි ඇණයක් නවන්න තියෙනවා. දන්නවනේ. චූටි ඇණයක් නවන්න තියෙනවා. ඒකින්ද අපි JBL එකයි මයික් ටිකයි ඒ ටික පොඩ්ඩක් දාගමු. එහෙනම් මෙයාට කැමරා එක දෙනවා අපි යන ගමන් සෙට් වෙමු. මෙයා පෙන්නයි බඩු ටික දාගන්න විදිය. හරි එහෙනම් අපි බඩු ටික දාගන්නවා. තව පොඩ්ඩකින් පිටත් වෙනවා. අපි බඩු ටික දාගෙන සෙට් වෙමු. එතන channel එක subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකට like එකකුත් දාලා comment එකකුත් දාගෙන යන්න. පුදු අම්මෝ. පතාර size පේක JBL එක. බොරු කියන්න එපා බං ඔච්චර බර නැහැ ඔක. අනේ ඔයාට බර නැහැ. ඔයාගේ ඇඟපතේ size එකට. ඔයා ඉන්නේ කොහේ හටනේ හට. අයියෝ. අපි වගේ කෝටු කිතයි යන්න මේ උස්ස ගන්න බෑ. ඔයාලා වගේ පත ශරීරය තියෙන කට්ටියට පුළුවන්. මේ නමල දාන්න මේ. නෑ කමන්නේ හැම දාන්න. අපේ හදිස්සියක් වුණොත් ගන්න කියලා මේ බාණ්ඩේ තියෙනවා. පොඩි බාණ්ඩේ තියෙනවා. පොඩි DJ මැෂින් එක සමහර කට්ටිය දන්නේ නැහැ ඉතින් කවර තිබ්බට. පොඩි බාණ්ඩේ. එහෙනම් හරි. ඒක පටව ගත්තා. දැන් මයික් ටික නම් තියෙන්නේ මේ පොඩි බෑග් එකක තියෙන්නේ. ඒ ටික නම් නිකන් දාගන්න තියෙන්නේ. අපි එහෙනම් යනකොට සෙට් වෙමු. අර යා මොකක් හරි විස්තරයක් කියයි ඔයාලට. ඔන්න ගෙනත් තියෙන්නේ. තව ගමකට තියෙනවා නිලාපූරු රතිඤ්ඤා එමෙ මම. ගිහිල්ලා පෙන්නන්නම් එක එක කලින් පෙන්නුවා වගේ. අපි යන්න හිටියේ 3ට විතර දැන් මේ කෝල් කර මේ අහනවා ඇයි මේ පරක්කු කියලා රෑ වෙලා එන්නේ නැද්ද බං කියලා අහනවා. මේ තා පොඩ්ඩකින් දැන් අපි පිටත් වෙනවා. අපි පොඩ්ඩක් නිදාගෙන ඔන්න ඔය පොඩ්ඩක් කාලා බීලා ඉතින් දන්නේ නැද්ද? පොඩ්ඩක් අර අවුවේ හිටපු හින්දා අවුරුදු වුණාට ගිනි අවුවයි. මාර රස්නි. ඉතින් ඒකේ පොඩ්ඩක් නිදාගෙන කරලා නිවිසෙන සිල්ලේ කාලා බීලා ෆිල්ම් බලලා ඔහොම තමයි අපි ගියොත් යන්නේ. අර තියෙන්නේ දැන් වෙලාව 5:45ට විතර ඇති. ඒ කියන්නේ ටිකක් හවස් වෙලා. දැන් මේ 3ට විතර යන්න ඕන ගමනත් අය මේ 5:45ට යන්නේ. ඉතින් අපි ගිහිල්ලා පොඩි පාටියකුත් දාලා අවුරුදු පාටියකුත් දාලා තමයි මේ අවුරුද්ද අපි සමරන්නේ ආච්චි අම්මලත් එක්ක. බලමු ගිහිල්ලා රතිඤ්ඤා පත්තු කරන්නත් තියෙනවා, නිලාපූරු පත්තු කරන්න තියෙනවා, බඹර චක්කර පත්තු කරන්න තියෙනවා. ඒක හින්දා බලමු අපි මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. කොකිස්සයක් කමුද? කොකිසුත් තරන් යන්නේ. ඉතින් දැන් වෙලාව 6යි. 6 වුණා. දැන් අපි යන්න හදන්නේ ඇඹිලි පිටියේ ඉඳන් උඩවලව බලා. දැන් අර උදේ තිබ්බ අර ආතල් ගතිය දැන් හවස් වීගෙන එනකොට බහැලා ගිහිල්ලා. උදේ රතිඤ්ඤා පුපුරනවා, කිරිතින් ඉතිරෙනවා. හැමෝම රතිඤ්ඤා පත්තු කරනවා. දැන් ඉතින් ඇහෙන්නේ නිකන් අර 100ට දෙකක් වගේ තමයි දැන් ඇහෙන්නේ. මම ගොඩක්ම ආසයෙන් යන්නේ එහෙ අයියලත් එක්ක රතිඤ්ඤා පත්තු කරන්න. බඹර චක්කර නිලාපූරු සුපිරි ආතල්යක් ගන්න පුළුවන්. මේ vlog එකත් සුපිරිම ආතල් vlog එකක් වෙයි කියලා මම හිතනවා. අපි බලමු. වාහනය එළියට ගත්තට අපේ කට්ටියව එළියට ගන්න තමයි අමාරු. යා. අයි බොහෝ වේවා. දැන් ආච්චි අම්මලා ගෙදර ගාවට ආවා. 6:54 කියන 7යි මේ රතිඤ්ඤා පත්තු කරන්නත් තියෙනවා. මේ පෙනෙයි දන්නෙත් නැහැ පට්ට රෑ වුණා. මේ තියෙන්නේ ආච්චි අම්මලා ගෙදර. මේ ස්ථානයේ වාඩි වෙලා මේ අවුරුද්ද හැමදාම සාර්ථක වෙනවා. මේ අලුත් අවුරුද්දේ අලුත් නිර්මාණ හොඳ දේවල් කරන්න ලැබෙන වෙනස් දේවල් කරන්න ලැබෙන මේ එන්නකෝ බඩක් පෙන්න. මේ අපි කීල්ස් එකෙන් මගදී බැහැලා සොසේජස් ටිකකුයි රෝස්ට් චිකන් එකකුයි ගත්ත පොඩ්ඩක් හදලා ගන්න. මොකද ඔයාලට කියන්නේ?
මට කියන්න තියෙන්නේ මේ බිනෝයිල්ල මෙච්චර ළඟ ඉඳලා මුන් ඇවිල්ලා නැහැ තාම. අපිට අපිට කීකින්ඩියට ඇවිල්ලා නැහැ තාම. පොල්ල තියලා. මගේ නවලු දැන් එහා පැත්තේ ඉන්නේ මේ තාම ඇවිල්ලා නැහැ. අපි ඇඹිලි පිටියෙන් ඉඳන් ආවා. උන් නැහැ තාම. උන් උඩවල විදලා උන් නැහැ. මේ දැන් එන ගමන් කියලා කිව්වා. අවුලක් නැහැ. යාලා ආවන් පස්සේ ඔක්කොම රෙඩි කරගමු. මං කොකා කොහලේකුයි 7 up ටිකුයි රෝස් චිකන් එකකුයි සොසේජස් ටිකුයි ගත්තා. ඒ ටික බැදලා කරලා සුපිරියක් කරලා ගමු අපි එහෙනම්. ඔන්න මේ කට්ටිය ඇවිල්ලා බලුත් අවුරුද්දක් එක. Sim Viva. My friend. ඊරණ ලැට් එකට විතරයි මේක උස්සන් යන්නේ නැත්තේ හොඳේ. ආයෝ උස්සන් ගන්නද? හලෝ සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. තව බඩු ගෙනල්ලා තියෙන ගිනිගිලි සංදර්ශනයේට රෑ තියෙන අම්මට සිරි මේ තියෙන්නේ බඩු. අද තනිකර මුළු උඩවලම හොල්ලලා ගන්නේ. මේ අපේ තිබිඳු මේ කෑමක් හදනවා අපිට බයිට් එකක්. කෑම හදනවා. හා. ඔකට නෙමෙයි නිකන් වක් කරන්න ඕකට දාන්න එපා නිකන් වක් කරන්න. මීදුරාරින් බයි තමයි. අද හදන්න යන්නේ ගාලික් සොසේජස් එක. තියෙනවා මේ සොසේජස් සුපිරියට. ඒ කරපින්ජා නැද්ද කෙනා? දැන් රත් වෙනවා තෙල් හොඳට. ආවදා. මේ මතින් අල්ලපු ගෙදර වටේ වුණු අපිට ඩිස් කරනවා. රතිඤ්ඤා විලා මොකද්ද නිලාපුර වලින් ඩිස් කරනවා. දැන් යම පත්තු කරන්න. උම්මට කියන්නේ කුඩ්ඩා වගේ ඩිස් කරනවාද? මොකක් ගාලා පුපුරයි දන්නේ කරුණට. අයින්ට බෑ යක්කෝ. මට සිරි මම්බයිත් තරම්. මේයක් කොන්නේ නෑ. මු බය වුණානේ. මොකද්ද මේ පොඩ්ඩක් බය වෙනවනේ. අර කට වහපිය. මු බයයි. උඩට අල්ලන්නේ. තුන්වෙනි බඹර චක්‍ර පත්තු කරනවා. හරියටම හරි. පාරේ වර්ගිනවා අඩු කරා. ඔව් අර ටයිල් එකේ අම්මට මේ පේනවත් දන්නේ නැහැ මෙයා හෙන ලොකු වැඩක් මෙතන ටෙක්නීෂියන් වැඩක්. රතිඤ්ඤා කෙලියක් කරන්න හදන්නේ. මෙලෝ දෙයක් පේන්නේ නැහැ හැබැයි. අරලා වරෙන් පුතේ. දුපත් යන්නේ දුපත්. ඕ වත් වෙනවා. මට හුඩු. දැන් එකද වත් මට සීට. අම්මා මරාගෙන කාපියෝ. ඉවරද? ඉවරද? පිටික් කරපන්. කාපියෝ කප්පුක කඩපු. මට හුඩු. අම්මා පුළුවන් මාව වැඩි කරා. අයියෝ. ලියපා. හොදද මේක අපිල්ල ගෙදත් මෙතනින් ගෙනක් තියනවා. දුම්මෝ. දුම්මෝ. දැන් දාන්න යන්නේ තුම්මුලස් එක. අම්මට අම්මා. ඇයි එහෙම නවනින්ගිරා වැඩ කරන්නේ? කවුද? දාම පාරට. දාම පාරට. බුදු අම්මෝ. කුජීතයි නේද? අපගේ අන්තිම මොකද්ද නලා අහස්කූර. පත්තු කරා පුතේ.
එහා ඉතින් දැන් කට්ටිය සින්දු කියනවා එළියේ. ගොඩක් සින්දු කිව්වා. රතිඤ්ඤ දැම්මා, නිලා දැම්මා, මොනවද අර තියෙන ත්‍රිකෝණේ. සමෝසා නෑ, සමෝසා නෙමෙයි. මොනවද මේ තුම්මුලස් පත්තු කරලා දැම්මා. සුපිරි ආතල් එකක් ගත්තා. subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ ආතල් වීඩියෝ ඕන නම් අනිවාර්යෙන් අපි subscribe කරන්න. මම ඒක ගොඩක් කරන්නේ. කට්ටියටම ජය වේවා.